හරිනේ. දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි. මේ ටික හරිනේ. දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඕකේ. අපි දැන් සංචිත ආහාර ටිකයි මෙයාලගේ සෛල බිත්ති සංඝටක ටිකයි මතක තියාගන්න ඕනේ. හතරක් විතර තියෙනවා මේකේ. කෙටි ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රමය අල්ලගත්තා නම් හරි. මේක මෙහෙමයි. පළවෙනි එක මෙහෙමයි. පළවෙනි ක්‍රමය. උඹට පින් ඕන නම් සිල් ගන්න. උඹට පින් ඕන නම් සිල් ගන්න කියලා. අපේ පළවෙනි ක්‍රමය. උඹට පින් ඕන නම් සිල් ගන්න. උඹට කියද්දි උල්වා පින් කියද්දි පිෂ්ඨය සිල්ලු ගන්න කියන්නේ නම් මොකද? සෛල බිත්ති සංඝටකේ සෙලියුලෝස්. හරිනේ. උල්වාගේ සංචිත ආහාරය වෙන්නේ පිෂ්ඨය. සෛල බිත්ති සංඝටකේ වෙන්නේ සෙලියුලෝස්. ඊළඟ එක ජෙලි තියෙනවනේ ජෙලි පල් වුණාම සෙවල ගතියක් එනවා. ඒක අපි ලියන්නේ මෙහෙමයි. ජෙලි පල් වුණාම සෙවලයි. ජෙලි පල් වුණා. පල් නෙමෙයි පල් වුණාම සෙවලයිලු. එහෙනම් ජෙලි කියන්නේ කවුද? ජෙලි කියන්නේ ජෙලීඩියම්. හරිද? ජෙලි කියන්නේ අපි කලින් කතා කරපු ජෙලීඩියම්. පල්නේ. පා කියන්නේ ෆ්ලෝරෝඩීය පිෂ්ඨය. ෆ්ලෝරෝඩීය පිෂ්ඨය තමයි යගේ සංජිත ආහාරය. හරිනේ. සෙවලයිලු. එහෙනම් යගේ සෛල බිත්ති සංඝටකේ වෙන්නේ සෙලියුලෝස්. ඔන්න කෙටි ක්‍රමය. ඊළඟ එක. තුන්වෙනි එක මෙහෙමයි. සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් ළමයින්ට දෙනවා ಜಾති දෙකක්. දෙනවා. එකක් තමයි සර් ළමයින්ට දීලා එකක් ඇල් වතුර අනිත් එක සල්ලි. මොනවද දීලා තියෙන්නේ? ඇල් වතුරයි සල්ලි. බලන්න. සර් කියන්නේ සර්ගසම්. ළමයින්ට කියන්නේ ලැමිනාරි. එහෙනම් යාගේ සංචිත ආහාරය මොකද්ද කාගේද? සර්ගසම්ගේ සංචිත ආහාරය වෙන්නේ ලැමිනාරි. හරිද? ඊළාට දීලා ළමයින්ට මොනවද දීලා තියෙන්නේ? ඇල් වතුරයි සල්ලිලු දීලා තියෙන්නේ. හරිද? එහෙනම් ඇල් වතුරෙන් කියන්නේ මොනවද? ඇල් වතුරෙන් කියන්නේ ඇල්ජිනික් අම්ලය. ඇල්ජිනික් අම්ලය. සල්ලි කියන්නේ ඉතින් සෙලියුලෝස්. ඔන්න. ඔය කෙටි ක්‍රමය අල්ලගත්තාම ඔය ටික මතක තියාගන්න පුළුවන්. නැත්තම් අමාරුවෙන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. හතර. ඊළඟ එක තමයි මෙහෙමයි. ඊළඟ එකේ අපි ඉන්නේ කවුද? ඩයට්. ඕකෙදි වෙනවා මෙහෙම වෙලා ඔය මේ කරවෙච්ච තෙල් එක්ක මේ කවුරු හරි මෝඩෙක් කරලා කරවෙච්ච තෙල් වලට සීනි දාලා. කරවෙච්ච තෙල් ගොඩක් තියෙන පෙට්ටියක් ඇතුලේ ඒකට සීනි දාලා. ඔන්න බලන්න ඒක. ඒක දැක්කම කියවෙනවා මෙහෙම. අඩෝ කරවෙච්ච තෙල් එක්ක සීනි පෙට්ටියේ. අඩෝ කරවෙච්ච තෙල් එක්ක සීනි පෙට්ටියේ. අඩෝ කියද්දි B කියන්නේ ඩයට්. කරවෙච්ච කර එහෙම නැත්නම් අපි කියනවා ක්‍රිසෝලැමිනාරින්. ඔයාලා පොතේ තියෙන ක්‍රයිසෝලැමිනාරින් කියලා. ක්‍රයිසෝලැමිනාරි. තෙල් කියන්නේ යාළුවා ඊළඟ සංචිත ආහාරය. හරිනේ. එතකොට ඩයටම්ගේ සංචිත ආහාරය වෙන්නේ ක්‍රිසෝලැමිනාරින් තෙල්. සීනි කියන්නේ යාළුවා සෛල බිත්ති සංඝටකේ වෙන්නේ සිලිකා. පෙට්ටිය කියන්නේ පයන්නේ වෙන්නේ පෙක්ටින්. ඔන්න කෙටි ක්‍රම ටික. උල් වගේ සංචිත ආහාරය වෙන්නේ පිෂ්ඨය. සෛල බිත්තියේ තියෙන සෙලියුලෝස්. ජෙලීඩියම්ගේ සංචිත ආහාරය වෙන්නේ ෆ්ලෝරෝඩීය පිෂ්ඨය. සෛල බිත්තියේ සෙලියුලෝස්. සර්ගසම්ගේ සංචිත ආහාරය වෙන්නේ මොනවද? ලැමිනාරි. සෛල බිත්තියේ තියෙන්නේ ඇල්ජිනික් අම්ලය සෙලියුලෝස්. ඩයටම්ගේ සංචිත ආහාරය වෙන්නේ ක්‍රිසෝලැමිනාරි. ක්‍රිසෝලැමිනාරිගේ තෙලුයි.
සෛල බිත්තියේ තියෙන්නේ සිලිකායි පෙට්ටිය. දාගන්න උඹට පින් ඕන නම් සිල් ගනින් කියලා දාගෙන ඔය ටික දාගන්න.